Right, good morning. ඊයේ මට හදිස්සියෙම හම්බන්තොට එනවා. මගේ දෙවෙනි vlog එක මේ වෙන්නේ. මේ දෙවෙනි vlog එක කරන්න හිතන හම්බන්තොට ටවුන් එකේ හරි හම්බන්තොට ඒරියා එකේ මේ බලමු අපි හම්බන්තොට මොකද වෙන්නේ කියලා. right, මම දැන් මේ ඉන්නේ හම්බන්තොට රෙස්ට් හවුස් එක ඉස්සරහා. මෙන්න දැන් පාරේම ලස්සන හදලා තිනවා. දැකපු නැති කට්ටියට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් මම පෙන්නන්න. හම්බන්තොට රෙස්ට් හවුස් එකට එන යන පාර එන පාර ඔක්කොම එකයි. මේ තියෙන්නේ හම්බන්තොට රෙස්ට් හවුස් එක. මේ තියෙන්නේ හම්බන්තොට රයිට්. මම දැන් ඉන්නේ හම්බන්තොට කලින් පරණ හාබර් එක ඉස්සරහා. ඔයාලට මම හාබර් එක පෙන්නන්නම්. කලින් කියන්නේ අලුත් හාබර් එක එන්න කලින් මේ හාබර් එක තමයි යූස් කරේ. කියන්නේ මේක මාළුවේම තියෙන හාබර් එක. පොඩ්ඩක් ඉන්නම පෙන්නන්න. මේ තියෙන්නේ හම්බන්තොට මේක හරියටම තියෙන්නේ හම්බන්තොට රෙස්ට් හවුස් එක පහු කරගෙන ආව පල්ලෙහාට ආවට පස්සේ මෙතන හම්බන්තොට රෙස්ට් හවුස් එක මේ පැත්තට තියෙනවා හාබර් එක. ඔයාලා කට්ටිය කාටත් බලා ගන්න පුළුවන්. පස්සෙන්ට තියෙනවා හම්බන්තොට රෙස්ට් හවුස් එක උඩින් ඉඳලා බලන්න පුළුවන් හම්බන්තොට හාබර් එක පල්ලෙහාට ගියා. රයිට් මේ හරිය තියෙනවා හම්බන්තොට පරණ ලිදක්. කට්ටිය ඉස්සර මුහුදේ නාලා ඇවිරිලා මෙතනට ඇවිල්ලා තමයි නෑවි. ඒ කියන්නේ මේ හරි ඉස්සර නාන්න මුහුදේ නෑවට පස්සේ හොඳ වතුර නාන්න නැත් තිබ්බේ නෑ. ඊට පස්සේ පොඩ්ඩක් හම්බන්තොට මේ බීච් එකේ බීච් එකට කලින් චූටි මේ ලිඳක් තියෙනවා. ඒක තාම තියෙනවා. මම පෙන්නන්න. මේ තියෙන්නේ හම්බන්තොට බස් ස්ටෑන්ඩ් එක. මේ පැත්තේ බලා ගන්න පුළුවන්. ස්ටේඩියම් එක. ඒ කියන්නේ ඒ දවස්වල බීච් ගේම්ස් ආවනේ. ඒෂියන් බීච් ගේම්ස් හරි මොකක්යි බීච් ගේම්ස් ආපු දවස්වල ඒ දවස්වල හදපු ස්ටේඩියම් එක තාම තියෙනවා. ඒක මම හිතන්නේ ඒක තාම වැඩි ලොකුවට පාවිච්චි කරට ගන්නේ නැහැ. මේ තියෙන්නේ හම්බන්තොට පාර මේන් රෝඩ් එක. ඒ කියන්නේ මේක තමයි අලුතින් ඒ දවස්වල හැදුවේ. මේ ඇත්තටම හොඳට හදලා තියෙනවා. කියන්නේ මරු මේ ලස්සනට හදලා තියෙනවා ඉතින්. මිනිස්සු තමයි ඉතින් නැත්තේ මේ හරි. මිනිස්සු එළිය නම් ගොඩම තමයි. අර තියෙන්නේ MRI CH එක. අර ඈතින් පේනවා පොඩ්ඩක් ඉන්න. නවත්තලා එළියට වෙන්න. මයින් හම්බන්තොට මහානගර සභාව අම්මට පිස්සුනේ. මේ තියෙන්නේ හම්බන්තොට මහානගර සභාව. කට්ටිය හිතා ගන්න පුළුවන්ද බලන්න. එහා පැත්තෙන් තියෙනවා රුහුණුපුර පරිපාලන සංකීර්ණය. මේ තියෙන්නේ පරිපාලන සංකීර්ණය. රුහුණුපුර පරිපාලන සංකීර්ණය ඉස්සරහා මෙතන ඇත්තම කිව්වොත් පාර නම් ට්‍රැක් තුනකට දිනවා. ඒ පාර කවුරුවත්ම නැහැ. හොයාගන්න කවුරුවත්ම නැහැ. ඒ කියන්නේ වාහන එකක් දෙකක් එහාට මෙහාට යනවා. එච්චරයි. ඒ නේතර මිනිස්සු නැහැ මේ හරිය. මම හිතන්නේ ඔය ලොකුවටම මේක නම් ගහලා තියෙනවා. ඒක නම් මරු. හොඳයි. බලන්න පුළුවන් පිටිපස්සෙන් තියෙනවා ඒක. පරිපාලන සංකීර්ණය. මේ පාරවල් නම් මරුවට වෙනවා මේ. අම්මෝ යන්න පුළුවන්. වැන්නතෝ කෙලගෙන යන්න පුළුවන්. ඉතින් ඕක තමයි හම්බන්තොට කතන්දරේ. තව ගොඩක් පෙන්වන්න දේවල් නම් තියෙනවා. තව අර පැත්තට යන්න ඕනේ. බලමු මේ පැත්තට වෙලාවක් තිබුණා මම යනවා. නැත්තම් එහෙම ගෙදර ගිහිල්ලා අද අනිත් පැත්තට යන්න ඕනේ ගෙදර. වෙලාව තිබ්බත් මම අර පැත්තට ගිහිල්ලා හාබර් එක පැත්තට පුළුවන් නම් එහෙමවත් කරන්න.
තව තියෙන පොඩි තැනක් පෙන්නන්න මොකද මේ අපි හිටපු තැන පිටිපස්සේ හොඳ බීච් එකක් තියෙනවා ලස්සන බීච් එකක්. ලස්සන යන්නේ එතන රැල්ල එනවා අඩි රැල්ල ගහනවා අඩි 6ක් 7ක් විතර උසට ගහනවා උසට ගහන රැල්ලක් තියෙන්නේ. මම පෙන්නන්නම් පුළුවන් වුණොත් ඒ පැත්තට යන්න පුළුවන් වුණොත් මම අනිවාර්යෙන් පෙන්නන්නම්. රයිට් තා පොඩි දෙයක් මතක් කරන්න ඕනේ මේ හම්බන්තොට ටවුන් එක පහු කරගෙන මාතර පැත්තට යනකොට තියෙනවා ලංකාවේ ප්‍රථම සුනාමි ගම. මට ඒ පැත්තට පොඩ්ඩක් යන්න බැරි වුණා මොකද මේ පොඩි වැඩ වගේකට යන්න ඕනේ. පුළුවන් නම් ආපු කට්ටිය ආපු වෙලාව ගිහලා බලන්න ලංකාවේ ලෝකයේ ප්‍රථම සුනාමි ගම තියෙනවා එහා පැත්තේ. දැන් කට්ටියට පෙන්වන්න යන්නේ හම්බන්තොට අලුත් පාර හදන්න කලින් ඒ කියන්නේ වරායවල් ඔක්කොම හදන්න කලින් හම්බන්තොටට ආපු පාර තමයි මේ පෙන්වන්න යන්නේ. දැන් ඒ පාර නම් ඉන්නේ ගෙවල් වල මිනිස්සු පොඩි කඩවල් දෙක තුනක් තියෙනවා. මේ ලොකුවට මොකුත් නැහැ. දැන් සම්පූර්ණ පාරම පාළුවට ගිහිල්ලා. ඒ පාරෙන් තමයි ඉස්සර අර මේන් රෝඩ් එක හදන්න කලින් මේ පාරෙන් තමයි ආවේ. පොඩ්ඩක් මම පෙන්වන්න එක. මේ තියෙන්නේ පාර. මේ තියෙන්නේ පාර ඉස්සර මේ අර අඩි 100 පාරවල් ඔක්කොම සේරම හදන්න කලින් මේ පාරෙන් තමයි ඉස්සර හම්බන්තොටට ආවේ. මේ පාර වහලා දැන් මේ පාරෙන් ටික දුරක් ගියාට පස්සේ වරාය දිනවා. මේ පාර කෙලින්ම ගියාම කෙලින්ම ගියාම වරාය දිනවා. වරාය නිසා තමයි මේ පාර වහලා දැම්මේ. වරාය නිසා වහලා දාලා මේ අර පැත්ත දින පාර මේන් රෝඩ් එකේ විදිහට පාවිච්චි කරගත්තා. මේ තියෙන්නේ දැනට අවුරුදු ගානකට විතර කලින් තිබ්බ ෆිල්ම් හෝල් එකක් මෙතන එහා පැත්තේ තියෙන්නේ. මේ ෆිල්ම් හෝල් එක දැන් පාවිච්චි වෙන්නේ නැහැ. මේ ෆිල්ම් හෝල් එක දැන් සම්පූර්ණයෙන් කරා වැටලා තියෙන්නේ. මේක තමයි අවුරුදු ගානක් කලින් මෙතන ලොන්ද ෆිල්ම් හෝල් එකක් තිබ්බා. මේ ඉස්සර පොඩි වැවකුත් තියෙනවා. මේ වැව මට මතක තියෙන ඒ දවස්වල තිබ්බේ නැහැ. මේ අලුතින් ඒ දවස්වල තිබ්බා ලොකුවට මේ වගේ ලොකුවට වතුර පෙරලා තිබ්බේ නැහැ. ලස්සන බීච් එකක්. ඉස්සර මෙතනින් පල්ලෙහාට එහෙම යන්න පුළුවන්. දැන් යන්න බෑ මං හිතන්නේ. මේ හරිය දැන් මේ පොඩි මේව ඇවිල්ලා ගෙවල් මේ මම හිතන්නේ හොටෙල්. ඔක තමයි පිටිපස්සෙන් තියෙන බීච් එක කටිය බලා ගන්න පුළුවන්. ලස්සන තියෙනවා. මේ ළඟට ගියාම බලා ගන්න පුළුවන් කොච්චර උසර රැල්ල ගන්නවද කියලා. ළඟට යන්න විදියක් නැහැ. මේ පැත්තේ පාරෙන් රැල්ල තියෙන එකයි. මම හිතන්නේ අද දවසට vlog එක මෙතනින් ඉවර වෙයි. සමහර විට බලමු ඉස්සරහට මොනවා හරි සිතුන vlog එකේ දාන්න. මම හිතන්නේ දැනට මෙච්චරයි.